minasan konnichiwa. ඉතින් අදත් ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සකරා ලංකා අපේ channel එකට. ජපාන් භාෂාව ඉගෙනගෙන යන්න ඔයාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මට කතා කරන්න බයයි. එහෙමත් නැත්නම් මට කතා කරගෙන යනකොට පටලැවෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න නිසා ඔයා ජපාන් භාෂාව කතා කරන එක අත්හැරලා පොතපතට විතරක් සීමා වෙලා ඉන්න කෙනෙක්ද? ඉතින් ඔය මේ වීඩියෝ එක ඔයාලට තමයි අරගෙන ආවේ. විනාඩි 5න් ජපාන් කතා කරන්න පටන් ගන්නේ කොහොමද? කොහොමද හරියට අපි ජපාන් කතා කරන්න ස්ටාර්ට් කරන්නේ? බය නැතුව කොහොමද කොන්ෆිඩන්ස් එක ඉස්සරහට මේ ජපාන් ලැන්ග්වේජ් එක කතා කරන්නේ? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකේ අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් යමු අද වීඩියෝ එකට. පළවෙනිම කාරණාව තමයි input output. මොකක්ද මේ input output කියන්නේ? අපි කරන ඕනම දෙයක input එකක් තියෙනවා, වගේම output එකකුත් තියෙනවා. ඉතින් මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නකොටත් මේ input output කියන දෙකත් අනිවාර්යෙන් වැදගත්. ඉන්පුට් කියලා කියන්නේ ඔයා listening අහන ඒවා, ඒ වගේම වගේ reading, ඔයා ඔළුවට දාගන්න ගන්න කොටස් මේක තමයි ඉන්පුට් කියලා කියන්නේ. ඔයාගේ output එක වෙන්නේ speaking පැත්ත. එතකොට ඔයා කොච්චර ඉන්පුට් කරත් වැඩක් නැහැ ඔයා output එක හරියට දෙන්නේ නැත්නම්. ඔයාගේ මේ ඉන්පුට් කරන එකේ ප්‍රධානම පරමාර්ථය වෙන්නේ output එක හරියට ගන්න. ඒ කියන්නේ speaking පැත්ත, spoken පැත්ත හදා ගන්නවා කියන එක. ඉතින් ඇත්තටම ගොඩාක් ළමයි කරන්නේ ඉන්පුට් කරගන්නවා හැබැයි හරියට අවුට්පුට් එකක් ඔයා දෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න හරියට කතා කරගන්න බැරි මේ ප්‍රශ්න හැමදේම ඇතිලා තියෙනවා. ඉතින් ඔයා කොච්චර වචන පාඩම් කරත් වැඩක් නැහැ. ඔයා මේ වචන ඔයා කතා කරද්දී පාවිච්චි කරන්නේ නැත්නම්. උදාහරණයකට කිව්වොත් ඔයා අනිවාර්යෙන් අලුත් වචනයක් ඉගෙන ගත්තොත් මේ වචනේ දාලා වාක්‍යයක් දෙකක් ඒ වෙලාවෙම කියන්න. මේක ඔයාලට තනියම කරන්න පුළුවන් දෙයක්. එතකොට ඔය වචන ඔයාලට මතක හිටිනවා වගේ මේක පාවිච්චි කරන අවස්ථා වාක්‍ය නිර්මාණයේ මේ හැමදේම ඔයාලට වෙනවා. උදාහරණයකට මම මෙහෙම කියනවා අපි ඉගෙන ගන්නවා තබෙමස් කියන ක්‍රියාපදය. තබෙමස් කියන්නේ කනවා. ඉතින් ඔයාලට බලන්න මේ තබෙමස් ක්‍රියාපදය දාලා ඒ වෙලාවට වාක්‍ය දෙක තුනක් ඉතින් හදාගන්න. 私はリンゴを食べます。මම ඇපල් කනවා. 私はカレーライスを食べます。මමカレーライスකනවා.母はසුෂිを食べます. අම්මා සුෂි කනවා. ඒ විදිහේ සරල වාක්‍යයක් ඔයා අනිවාර්යෙන් ඉගෙන ගන්න හැම අලුත් වචනේ එක්කම පාවිච්චි කරන්න. මේක ඔයාලට පොතක් අරගෙන ලියන්නත් පුළුවන් ටයිම් එක තියෙනවා නම් අනිවාර්යෙන්ම අලුත් වචනයක් ඉගෙන ගත්තොත් ඒක පාවිච්චි කළ වාක්‍යයක් ඔයා මේ පොතේ ලියන්න. මෙන්න මේ විදිහට ඔයා ඉගෙන ගන්නවා නම් අලුත් වචනයක් ඒ වචනේ පාවිච්චි කරලා වාක්‍යයක් හදලා ඒ වෙලාවේ කියන්න. එහෙමත් නැත්නම් ඔයාලට ටයිම් එක තියෙනවා නම් පොතක ලියන්නත් පුළුවන්. එතන මේක ඔයාගේ ස්පෝකන් පැත්ත හදාගන්න ලොකු රහසක්. දෙවෙනි කාරණාව තමයි ඔයා ග්‍රැමර් පැටර්න් අල්ලගන්න. මොකද මේ ග්‍රැමර් පැටර්න්ස් අල්ලගන්න කියන්නේ? අපි කතා කරන්නේ ග්‍රැමර් පැටර්න්ස් පාවිච්චි කරලා. එතකොට හරි ග්‍රැමර් පැටර්න් එකක් හරියට අල්ලගන්න. ඒක ග්‍රැමර් පැටර්න් එකක් හරියට අල්ලගන්න. උදාහරණයක් ගන්න අපි භාවිතා කරනවා මේ දොකොදෙස්කා කියලා. දොකොදෙස්කා කියන එක අපිට ගොඩක් කතා කරද්දී අවශ්‍ය වෙනවා කොහෙද කියන එක. එතකොට ඔයා වගේ අලුත් ග්‍රැමර් පැටර්න් එකක් ඉගෙන ගත්තොත් පුළුවන් තරම් ඒකෙන් වාක්‍ය නිර්මාණය කරන්න. දැනගත්ත දොකොදෙස්කා කියන එක ඉගෙන ගත්තා කොහෙද? එතකොට ඔයාලට හදන්න පුළුවන් කියෝෂිත්සු වා දොකොදෙස්කා පන්ති කාමරේ කොහෙද? ගක්කෝ වා දොකොදෙස්කා පාසල කොහෙද? රෙස්ටෝරන්ට් වා දොකොදෙස්කා රෙස්ටෝරන්ට් එක කොහෙද? ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔය ඉගෙන ගන්නේ හැම ග්‍රැමර් පැටර්න් එකක්ම පාවිච්චි කරලා වාක්‍ය නිර්මාණය කරන්න. මෙන්න මේ තුලින් ඔයා ග්‍රැමර් පැටර්න් එක පොතපතේ ලියා ගන්නවට වඩා ඔයා ඒ වෙලාවේ වගේ මොලේ මේක තැන්පත් කරගන්න. ඔයා මේක භාවිතා කරනවා. අපි ඕනම දෙයක් පාවිච්චි කරන තරමට තමයි ඒක මතකේ රැඳෙන්නේ. ඉතින් ඒ නිසා අලුත් විදිහට ඔයා ඉගෙන ගන්න හැම ග්‍රැමර් පැටර්න් එකක්ම ඒ වෙලාවෙම ඔයා තනියම වාක්‍ය නිර්මාණය කරන්න. මෙන්න මේ තුලින් ඔයාට මේ ග්‍රැමර් පැටර්න්ස් හරියට ඔළුවට එනවා. ඒ වගේම තමයි මේ ග්‍රැමර් පැටර්න්ස් වල කතා කරද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. තුන්වෙනි ටිප් එක තමයි විනාඩි 5න් ජපාන් කතා කරන්න පටන් ගන්න. ඔයා කරන්න පුළුවන් ෂැඩෝවින් මෙතඩ් කියන්නේ. මම ඊට කලින් වීඩියෝ ගොඩාක් මේ ෂැඩෝවින් මෙතඩ් ගැන වලට කරලා තියෙනවා. මම හිතනවා මගේ වීඩියෝ බලන කෙනෙක්ට ඔයා දැනටම දන්නවා ෂැඩෝවින් මෙතඩ් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ෂැඩෝවින් මෙතඩ් කියලා කියන්නේ පුංචි වීඩියෝ එකක් ගන්න අපේ ලෙවල් එකට ගලපලා මේ වීඩියෝ එකේ තියෙන දේවල් මුලින් ඔයා අහලා ඔළුවට දාගෙන ඒ වීඩියෝ එක ඒ වෙලාවෙම ප්ලේ කරලා ඔයා මේ වීඩියෝ එකත් එක්කම ඒ තියෙන දේවල් කියනවා. එතකොට ඔයාගේ උච්චාරණය ඒ ජපනීස් එක කතා කරන රිද්ම යන්නේ හැම දෙයක්ම ඔයාගේ පැත්තටම හැදෙනවා. ඒක ගොඩක් වටිනවා මොකද අපි සිංහල කතා කරන විදිහට නෙමෙයි ජපනීස් එක කතා කරන්නේ. අපිට හින්දි එක කතා කරන්නේ තව විදිහකට. අන්නේ රිද්ම අපි අනිවාර්යෙන් අල්ලගන්න ඕනේ. ඒකට වටිනේ ෂැඩෝවින් මෙතඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට වුණා හෙඩ්සෙට් එකක් පාවිච්චි කරලා හෙඩ්සෙට් එකේ මේ වීඩියෝ එක රෙකෝඩින් එක යන ගමන් ඔයාලට මේක තනියම කියවන්න පුළුවන්. එතකොට හොඳට මේ ෂැඩෝවින් ප්‍රැක්ටිස් කරන්න දවසට විනාඩි 10ක් වගේ පාවිච්චි කරලා ටික කාලයක් යනකොට ඔයාටම දන්නේම නැතුව
මෙන්න මේ ජපානයේ උච්චාරණ රිද්මය මේ හැමදේම ලොකුවට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ටිප් එක තමයි කවදාවත් කතා කරද්දී වැරදි වෙනවා. ඒවට බය වෙන්න එපා. මොකද ජපාන් කෙනෙක් කතා කරද්දී කවදාවත් වැරදුනා කියලා කියන hina වෙන්නවත් පහසටපත් කරන්නවත් අපහසුතාවයටපත් කරන්නවත් නැහැ. මොකද එයාලා දන්නවා අපි වෙනත් දේශ ජාතිකයෝ කියලා. ඉතින් එයා සතුටු වෙනවා අපි ජපාන් කතා කරන්න උත්සාහ කරන එකට. ඒ නිසා වැරදි කතා කරන්න ඒක ඔයාගේ අර තියෙන කතා කරන්න තියෙන බය නැති කරගෙන ඔයාගේ කොන්ෆිඩන්ස් හදා ගන්නවට ඒක හොඳ අවස්ථාවක් වේවි. ඒ නිසා ඒ වගේ අවස්ථා හම්බුනොත් අනිවාර්යෙන් බය නැතුව දන්න ටික පාවිච්චි කරලා කතා කරන්න. ඉතින් මම ඊට කලින් වීඩියෝස් ගොඩක් ගෙනත් තියෙනවා කොහොමද අපි කතා කරන්නේ කොහොමද බය නැතුව අපි ස්පෝකන් පැත්ත හදාගන්නේ කියලා ඒ වීඩියෝස් වලට බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔන්න ඔය කොටස් ටික පාවිච්චි කරලා ජපාන් අද ඉඳන් කතා කරන්න පටන් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වගේ ලැන්ග්වේජ් එක කතා කරන්න බයෙන් හිටියේ නම් ඔයාලට කතා කරන්න හැටි මම අද කියලා දුන්නා කියලා. ඔන්න ඔය පුංචි ක්‍රම වලින් ඔයා කතා කරන්න පටන් ගන්න. ඉතින් ක්‍රම පාවිච්චි කරනකොට පුළුවන් බය නැතුව කතා කරන්න පටන් ගන්න. එහෙනම් ඔයා බය වෙලා හිටියේ නම් ජපාන් වලින් කතා කරන්න මේ ටිප්ස් ටික අනුගමනය කළා අද ඉඳන් ජපාන් වලින් කතා කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක වට තනියම කරන්න අනිවාර්යෙන් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා මේ දේවල් පාවිච්චි කරලා තනියමත් දවසේ මොනේ මොනවද කියලා වට කතා කරන්න පුළුවන්. මම මේ වෙලාවට නැගිට්ටා මම මේ වෙලාවට මේ දේ කරා මෙන්න මේ දේ කරා. ඒ විදිහට වට එක පොඩි ෂෝට්ස් වාක්‍ය වලින් කියන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට වට මේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අපි තව දවසක අලුත් වීඩියෝ එකක් හම්බ වෙමු. එහෙනම් සයනරා.